බන්ටුවරුන්ගේ දේශය ලෙස හඳුන්වන ගැබෝන් නිල වශයෙන් ගැබෝනියානු ජනරජය ලෙස හඳුන්වනවා. බටහිරින් අත්ලාන්තික් සාගරයට මායිම් වී ඇති ගැබෝන් රාජ්‍යයට උතුරින් කැමරූන්, නැගෙනහිරින් හා දකුණින් කොංගෝ ජනරජය මායිම් වන අතර වයඹ දෙසින් සමක ගිනියාව පිහිටා තිබෙනවා. වර්ග කිලෝමීටර් 2,70,000ක විශාලත්වයකින් යුක්ත වන අතර එහි මිලියන 2.3ක ජනගහනයක් වාසය කරනවා. මධ්‍යම අප්‍රිකානු කඩලෝන සහිත පටු වෙරළබඩ තැනිතලාවක් දක්නට ලැබෙන අතර රට අභ්‍යන්තර කඳුකරයකින් යුක්තය. නැගෙනහිර හා දකුණු පැතිවල සැවානා වනාන්තර පිහිටයි. ලීබ්‍රවිල් යනු රටේ අගනුවර සහ විශාලතම නගරයයි. රටේ නම සෑදී ඇත්තේ ගබහෝ යන පෘතුගීසි වචනයෙන් වන අතර එහි අර්ථය හිස් වැස්මක් සහිත දිගු කබාය යන්නයි. 1470 ගණන්වල පෘතුගීසි නාවිකයන් මෙම යෙදුම කොමෝ ගංගාමෝය සඳහා යෙදෙන ලද අතර ඔවුන් එම ගංගාමෝයේ දළ සටහන එම කබායකට සමානයයි සිතන ලදී. පසුව එහි භාවිතය අවට කලාපයට ව්‍යාප්ත වූ අතර අවසානයේ වත්මන් නූතන රාජ්‍යයේ නාමයටද එය පැමිණ ඇත. ගැබෝන් ජාතික කොඩිය 1960 අගෝස්තු 9 වන දින වර්තමාන ගැබෝනියානු ජනරජයේ කොඩිය ලෙස සම්මත කර ගන්නා ලදී. ඊට පෙර භාවිතා වූ ස්වයංපාලන ප්‍රංශ ගැබෝන් ජනරජයේ කොඩිය ප්‍රතිස්ථාපනය කරමිනි. ගැබෝන් ජාතික කොඩියේ කුල පැහැයෙන් රටේ ස්වභාවික සම්පත් හා රටේ වනාන්තර නියෝජනය කරනු ලබනවා. කොඩියේ කහ පැහැයෙන් රට හරහා ගමන් කරන සමකයත් සූර්යයත් නියෝජනය කරනු ලබනවා. නිල් පැහැයෙන් මුහුද නියෝජනය කරනු ලබන අතර එයට හේතුව වන්නේ ගැබෝන් රාජ්‍ය අට්ලාන්ටික් සාගරයට මායිම් වීමයි. ගැබෝන්හි රාජ්‍ය ලාංඡනය 1963 ජූන් 15 වන දින සම්මත කරන ලදී. ගැබෝන්හි රාජ්‍ය ලාංඡනය නිර්මාණය කරන ලද්දේ ජාත්‍යන්තර ධජ පතාකවේදී සංගම් සම්මේලනයේ ආරම්භක සමාජිකයෙකු සහ කොංගෝ ජනරජයේ රාජ්‍ය ලාංඡනයේ නිර්මාණකරු වන සෝෂිලන්ත ලාංඡනවේදියෙකු සහ ධජ පතාකවේදියෙකු වන ලුවී මියුල්මන් විසිනුයි. ඔවුන් රාජ්‍ය ලාංඡනයේ පළියේ මුහුදේ ගමන් කරන නැවක් දක්නට ලැබෙන අතර එයින් ගැබෝන් දීප්තිමත් අනාගතයක් කරා ගමන් කිරීම නියෝජනය කරයි. පළියේ නැවට ඉහළින් ඇති රන් තැටි 3 මගින් රටේ ඛනිජ සම්පත් නියෝජනය කරන අතර රාජ්‍ය ලාංඡනයේ කොළ පැහැයෙන් රටේ ඝන වනාන්තරත්, රන් පැහැයෙන් සූර්යයත්, නිල් පැහැයෙන් මුහුද සහ කළු පැහැයෙන් රටේ ජනතාව නියෝජනය කරනවා. පළියට පිටුපසින් හොඳින් මුල් විහිදා වැටුණු අතු සහිත මධ්‍යම අප්‍රිකාවේ බටහිර වෙරළ තීරයට ආවේනික ඔකුලේ ගසක් දක්වා ඇති අතර එමගින් එරට දැව කර්මාන්තය නියෝජනය කරයි. පළියේ දෙපැත්තේ කළු කොටි දෙදෙනෙකු ඇති අතර එමගින් ජාතිය ආරක්ෂා කරන ජනාධිපතිවරයාගේ සුපරීක්ෂාකාරීත්වය සහ ධෛර්යය සංකේතවත් කරයි. රාජ්‍ය ලාංඡනයක විවිධ භාෂා දෙකකින් ආදර්ශ පාඨ දෙකක් දක්නට ලැබීම අසාමාන්‍ය ලක්ෂණයකි. පළියට පහළින් ප්‍රංශ බසින් එකමුතුකම වැඩ කිරීම යුක්තිය යන ආදර්ශ පාඨය ඇති අතර දෙවන ආදර්ශ පාඨය ඔකුමේ ගසේ අතුයට දක්වා ඇති අතර එහි ලතින් බසින් අපි එක්සත්ව ඉදිරියට යමු යන්න දක්වා ඇත.